හායි අපි බලමු රිෆරල් ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරන විදිහ සහ ඒ මගින් අපිට ලැබෙන වාසි මොනවද කියලා. මේක හරිම සරලයි. මුලින්ම ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකේ වම් පැත්තේ තියෙන මෙන්න මේ රිෆරල් ප්‍රෝග්‍රෑම් කියන එක උඩ ක්ලික් කරන්න. ෆෝන් එකෙන් නම් වම් පැත්තේ උඩ තියෙන මෙනු අයිකන් එක ක්ලික් කරලා එතනින් රිෆරල් ප්‍රෝග්‍රෑම් කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට රිෆරල් ප්‍රෝග්‍රෑම් පේජ් එක පෙන්නයි. මේ රිෆරල් ප්‍රෝග්‍රෑම් එක හරහා ඔයාට පුළුවන් තව කෙනෙක්ව SLD Quick Exchange සේවාවට සම්බන්ධ කරගන්න. සරලවම කියනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක්ට SLD සේවාව ගැන කියලා ඔයාගේ රිෆරල් ලින්ක් එක හරහා එයාව රෙජිස්ටර් කරවන්න. මෙන්න මෙතන තියෙන රිෆරල් කෝඩ් එකෙන් හරි රිෆරල් ලින්ක් එකෙන් හරි ඔයාට අලුත් අයව එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා එකතු කරගත් රිෆරල් accounts මේ විදිහට මෙතනින් පෙන්නනවා. මෙහෙම ඔයාගේ රිෆරල් ලින්ක් එකෙන් එන කෙනෙක් SLD Quick Exchange හරහා කරන සියලුම ගනුදෙනු වලට ඔයාට points ලැබෙනවා. ඒ වගේම මාසයේ අවසානයේදී ඔයාට මේ points වලට අදාළ මුදල SLD වෙතින් ලැබෙනවා. SLD Quick Exchange My Rewards ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.